ඔබ සැමට සියලුම ආරක්ෂිත අමුත්තන්ගෙන්ද දයාකර දෙමව්පියන්ගෙන්ද පැමිණ සිටින ප්‍රදේශවාසී ඔබ සමගෙන්ද අවසරයි. පවුල් සිරුරා පෙර පාසල ආරම්භ කර මේ වසරට අවුරුදු 40ක් සම්පූර්ණ වෙනවා. ලේඛනවලට අනුව මේ ආරම්භයේ සඳහන් වන්නේ 1985. එදා මෙදා දුර උපාධිධාරීන් ශිෂ්‍යත්ව සමතුල් මෙන්ම සමාජයේ විවිධ ශේෂ්ත්‍රයන් නියෝජනය කරන බොහෝ පිරිසක් මුල් අමාවිය සෝදැනක් කරගත්තේ මේ පින්බිමයි. එමෙන්න මතක් කරන්න ඕනි තව දෙයක් තියෙනවා. එදා අපේ පෙර පාසලේ අධ්‍යාපනය ලැබලා එකදම ස්ටේජ් එක පාවිච්චි කරලා එයා තමයි අද අපේ සාම්ස් දෙන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක්. පවුල් සිරුරා පෙර පාසලේ අප විසින් දරුවන්ගේ මුල්ලමාවිය සංවර්ධනය උදෙසා වැඩසටහන් රැසක් සිදු කරනවා. ජනවාරි මාසයේදී අපි නවක දරුවන් පිළිගන්නවා. ඔවුන් වෙනුවෙන් සති දෙකක් මුළුල්ලේ සෙල්ලම්ගයක් පවත්වනවා. දන්ත සායනයක් පවත්වා ඔවුන්ගේ දත් පිළිබඳව මුඛ සෞඛ්‍ය පිළිබඳව මුල් මාසය තුළදී අපි ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ වගේම වරකිරන දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නිවැරදි වටහා ගැනීමක් සිදු කරනවා. පෙබරවාරි මාසයේදී ජාතික දරු උත්සවය පවත්වා එහිදී දරුවන් විසින් විවිධ ජාතීන් ලෙස සැරසෙලා අප රටේ ජාතික කොඩිය හඳුනා ගන්නවා. එමෙන්ම ජාතික අභිමානී ගායනා කරමින් ඒ තුළින් රට දැන කෙරෙහි අභිමානයෙන් කටයුතු කරන්න ඉගෙන ගන්නවා. මාර්තු මාසයේදී සිඟිති පොළද ඔවුන් සිඟිති පොළ පවත්වමින් දෙමව්පියන් මුදල් ඉපයීමට දරන වෙහෙස මහන්සිය. ඒ වගේම පුංචි දරුවන් පළතුරු එළවලු ප්‍රායෝගිකව හඳුනා ගැනීම, ඒ රසගුණ හඳුනා ගැනීම, වැළඳන් කිරීම, ඒ වගේම පිටස්තර සමාජයත් එක්ක කොහොමද ඔවුන් හැසිරෙන්නේ, ඒ සියල්ලක්ම ඔවුන් ඒ තුලින් ප්‍රගුණ කරනවා. අප්‍රේල් මාසයේදී අවුරුදු චාරිත්‍ර සිදු කොට අවුරුදු ක්‍රීඩාවලද නිරත වෙනවා. එහිදී ඔවුන් අවුරුදු කාලයේ ඇතිවන වෙනස්කම්, කැවිලි මෙන්ම පරිසරය, ගහකොළ වල වෙනස්කම්, ඒ හැම දෙයක්ම ඉගෙන ගනිමින් තමන්ගේ නෑදෑ මිත්‍රයන් කොහොමද අලුත් කරගන්නේ, එතකොට දෙමව්පියොත් එක්ක කොහොමද ඒ ගනුදෙනු කරන්නේ කියලා ඔවුන්ට අපි මුලදීම මේදී ප්‍රායෝගිකව කරනවා. මේ මාසයේදී අපුදුරයන් වහන්සේගේ දෙවොල සිහි කරමින් සියලු දරුවන් සිල් සමාදන් වෙනවා. මල් පෙරහරක් පවත්වනවා. මල් පිළිබඳ විවිධ අධ්‍යයනය කරනවා. විවිධ වර්ණ හඳුනා ගැනීම, විවිධ වර්ගයේ මල් හඳුනා ගැනීම, ඒ වගේ ප්‍රායෝගිකව වුන් ඒවල අධ්‍යයනය කරනවා. ජූනි මාසයේදී අපි වැදගත් සංදර්ශනයක් පවත්වමින් මිහිඳු හිමියන් ලංකා ගමනය සහ බුදුදහමේ ප්‍රචාරය පිළිබඳව වටහා දීමක් සිදු කරනවා. එමෙන්ම දම්සල් පැවැත්වීම තුළින් බෙදා හදා ගනිමින් ගුණධම් දරුවන් තුළ ප්‍රායෝගිකව වර්ධනය කරනවා. අගෝස්තු මාසයේදී අපි දරුවන්ට චාරිකාවක් සංවිධානය කරනවා. ඒ තුළින් දෙමව්පියන්ගේ දරුවන්ගේ කායික මානසික තෘප්තිය සංවර්ධනය සිදු කරනවා. ඔක්තෝබර් මාසයේදී ලෝක ළමා දිනය සමරමින් රාත්‍රී කදවරක් පවත්වනවා. ඒ තුළින් දරුවන්ගේ විනෝදාංශය මෙන්ම රාත්‍රී අහස, රාත්‍රී ඇදෙන සතුන්, හඳ, තරු, රටා පිළිබඳව ඔවුන් අධ්‍යයනයේ යෙදෙනවා. ඒ වගේම ඔවුන් තනිවම ඔවුන්ගේ කටයුතු කරගන්නා වැඩ කටයුතු කරගෙන ඔවුන් ස්වයං ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කර ගන්නවා. හැම වසරකම අපි දෙසැම්බර් මාසයට එළී තිබෙන විවිධ ප්‍රසංගය මේ වසරේදී නොවැම්බර් මාසයේදී පවත්වනවා. විවිධ ප්‍රසංගය පවත්වා ඒ තුළින් දරුවන්ගේ හසුරු කුසල
ශ්‍රද්ධා සම්බන්ධ පිළිබඳව ඉදක් කරනවා. ඒ වගේම සබකෝලකින් තොරව ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කිරීම සිදු කරනවා. මේ සියල්ල සමගින් දෙසැම්බර් මාසයේදී ජාතික ආගම් ભેද නොතකා සියලු දෙනාගේ සහයෝගයෙන් සියලු ආගම් වලට ගරු කරමින් ඒ සිතුවිල්ල ජේසුස්ගේ උපත සිහි කරමින් නත්තල් කැරොල්ගේ සංදර්ශනයක් පවත්වනවා. වසරේ අධ්‍යයන කටයුතු නිමා කරනවා. දරුවන් හට මෙලෙස ප්‍රායෝගික හසුරු කුසලතා සංවර්ධනය කරමින් ලිවීමේ කියවීමේ ශාස්ත්‍රතාවය ඉංග්‍රීසි සහ සිංහල මාධ්‍ය දෙකින්ම මේ සමානව අපි ලබා දෙනවා. මුල් ළමාවියට නිවැරදි ආරම්භයක් අප පවුල් සිල්ලා පෙරපාසල මගින් ප්‍රදේශවාසී සිංහිත දරුදරණයට ලබා දෙනවා. මේ සියලු දේ සිදු කිරීමට අපට ස්වභාවික පරිසරය අධ්‍යයන පරිශ්‍රයක් පවුල් සිල්ලා පෙරපාසලේ අධ්‍යාපන පදනම මගින් අපට දායාදය කොටදී තිබෙනවා. ඒ සඳහා අපට නිරතුරුවම සහයෝගය අප නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අධ්‍යාපන පදනමේ සියලු දෙනා ලබා දෙනවා. එතකොට මේ තමයි වර්ෂ පුරා ඔබගේ කුංචිතරුවන් සමග අපි කරන ක්‍රියාකාරකම් රාශිය. ඒ ඔවුන්ගේ ක්‍රියාකාරකම් වගේම ලිවීමේ කියවීමේ හැකියාව ඉංග්‍රීසි සහ සිංහල වශයෙන් අපි අනිවාර්යයෙන්ම වර්ධනය කරලා දෙනවා. ඉතින් ඔබ පෙර පාසලක් හොයනකොට හොඳ පෙර පාසලක් හොයනවානේ. එහෙනම් අපේ පෙර පාසල හොඳම හොඳ පෙර පාසලක් කියලා අපි යෝජනා කරනවා. ස්තුතියි. දන්නාද අද අපිට හරි සතුටු දවසක්. අද තමයි අපේ පවුල සිල්ලා පෙරපාසල විවිධ ප්‍රසංගය. ඉතින් අපේ ආරාධනය පිළිගෙන මිහි පැමිණි සංඝරත්නයද සියලුම ආරාධිත සමුත්තද දෙමෝපියන්ද ගුරුතුමියන්ද සහෝදර සහෝදරියන්ද ඇතුළු පැමිණ සිටින සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. පුංචි අපේ දර්ශකතා බලා අප දිරිමත් කරන්ද ධන්‍යවාද නැතුම් පුහුණුවෙන්ද ගුරුතුමියන්ලා සමග අපි ගොඩක් මහන්සි වුණා. ඉතින් අවසානයේ රැඳී සිට අප දිරිමත් කරන්න ස්තුතියි. තෙරුවන් සරණයි. යේසු පිහිටයි. ආයුබෝවන්. Good evening, invited guests, teachers, parents, and my dear friends. This is our little concert. We warmly welcome all the invited guests who have got our invitation and come. Stay with us and enjoy our concert. We warmly welcome all the invited guests. Stay with
Manito es gente, girando tu paradiso, sentando desfane.
සංගීත නන්දිනී ගුරුතුමිය ඇතුළු අනිකුත් ගුරුතුමියන්ගෙන්ද මා සහෝදර දෙමාපියන්ගෙන්ද දූ දරුවන්ගෙන්ද පැමිණ සිටින අනිකුත් සියලු දෙනාගෙන්ද අවසරයි. අද දින අපි මෙතනට රැස්වුනේ අපේ කුංචි දරුවන්ගේ දක්ෂම් දැක බලා ගැනීමට. මම හිතනවා ඔබත් මමත් එම අවස්ථාව උපරිම ලෙස රසවින්දා කියා. ඒ දරුවන් අපේ නුවණේ හිමි පෙරපාසල වෙත පැමිණියේ ගොඩාක් ආසාවෙන්. ඉතින් මම හිතනවා ඒ ළමයි පිටපත නොසෙලෙන ශක්තිමත් සෙවණැල්ලක් තිබුණා. ඒ හේවණැල්ල තමා නන්දිනී ගුරුතුමිය ඇතුළු අනිකුත් ගුරුතුමියන් දෙදෙනා ලබා දුන් සහයෝගය. ඒ වෙනුවෙන් මා දෙමාපියන් වෙනුවෙන් ඔබතුමියන්ට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපේ දරුවන් එකාමෙන් යහගුණ දහමින් පෝෂණය කරමින් ක්‍රියාශීලී ගුණගරුක සමාජයට වැඩදායී දරුවෙකු බිහි කිරීමේ පළවෙනි පියවර ඉතා සාර්ථක ලෙස නිමා කර දීම පිළිබඳව ඔබතුමියන්ට මා දෙමාපියන් වෙනුවෙන් නැවත වරක් ස්තුතිය පුද කර සිටිනවා. තින්ගුරු මවුනි ඔබතුමියන්ගේ ඒ දහමින් තවත් ළමුන් පෝෂණය වේවා කියා මා නිහඬ වන අතර ගුරු මවුනි ඔබ කළ සේවය අතිමහත්. අපට සුදු පඳුරු ලබා දිය හැක්කේ මෙලෙසයි. නන්දිනී ගුරුතුමියනි ඔබතුමියට ඉතා ගෞරවයෙන් යුතුව මෙතනට පැමිණෙන ලෙස මා ඉල්ලා සිටිනවා. එමෙන්ම ලොකු පන්තියේ බාරව එවින්ගේ අම්මා පැමිණෙන ලෙස ඉල්ලා සිටිනවා. ස්තුතියි ඔබලාට. ස්තුතියි. 2025 වර්ෂයේ පාවිසිනා පෙර පාසලේ විවිධ ප්‍රසංගය මෙලෙස අපි නිවාඩ පත් කරනවා. ඔයාලා දකින්න ඇති ඔයාලගේ දරුවන්ගේ දක්ෂතා. ආයේ මට ඒවට අතුවාට ඉන්නා ඕනේ පැහැදිලි කරන්න. ඔයාලා ඇක්ටිවිටි දකින්න ඇති එදා අඬ ඔයාගේ අම්මගේ අතේ එවිලා අම්මා අතාරින්න දරුව අඳුරු හරහර ඊටේ සාරි කොට කඩාගෙන අකුලගෙන දුවපු දරුවෝ අද ස්ටේජ් එකේ කොච්චර ලස්සනට නැටුවද කියලා. එයාලගේම ලෝකෙට මම හිතන්නේ නැටුවා. ඉතින් අපි කිසි බලපෑමක් නැහැ එයාලට. ස්ටේජ් එකට ඇග්ගලින් පස්සේ එයාලා හිටියේ එයාලගේ ලෝකෙ. ඉතින් ඒක තමයි ප්‍රතිඵලය. ඒක ගැන මම ගොඩින් ආඩම්බර වෙනවා. මේ තමයි අපේ අවුට්පුට් එක. ඉතින් සදමේ මම ස්තුතිවන්ත වෙනවා. මම කුංචි පැටවට එයාලා අපි ගොඩක් මහන්සි වුණා. ඔයාලා දකින්නදී ස්ටෙප් එකට එයාලා කොහොමද නැටුවේ කියලා ඒ වගේ ට්‍රේනින් කරන්න ලොකු වෙනසක් කරන්න ඕනේ. ඉතින් අපේ මම ඊට පස්සේ අවස්ථාව කරගන්නේ ඔබ සැමට පිළි කරන්න හැම උත්සව අවස්ථාවකදීම ග්‍රාම සේවක තනතුර ලැබිලා අපේ වසීමට ආවලින් පස්සේ මම පළවෙනිම ආරාධනා කරන්න ගියාම කිව්වා උත්සවයේ මට පළවෙනිම ආරාධනාවක් කරන්න කියලා. එක්සෙන් බහිරන අවුරුද්දක් විතර වෙනවා. එදා ඉඳලා අද වෙනකම් මම මගේ වැඩසටහනකට තුනියක් ඇයට ආරාධනා කරපුවාම ඇය කවදාවත් ඒක ප්‍රතික්ෂේප කරේ නැහැ. අවුරුද්දේදී අපි සංග්‍රහණය අපේ විශාල ශක්තියක් ලබා දුන්නා. රාජ්‍ය විද්‍යාලයක් ලෙස ඔබේ කරන සේවය මායිදා අගේ පොද සාකච්ඡා සුදී ගාමිණී තුමිය ඔබතුමියට එමෙන්ම හැමදාම මේ අපේ මගේ ගුරු
මගේ දෙමව්පියන්ට දැකලා හොඳම පුරුදු වුණා තමයි අපේ ශානිකා ගුරුතුමිය. ඈත් අපි ආරාධනාවක් කරපුවාම හැමදාම එක පිළිවෙලකට ඉස්සරේ අවසන් වෙනකම්ම ඇත්තටම අපිට සහයෝගය දෙනවා. මගේ වෘත්තියේ මගේ මට්ටමේ ගුරුවරයා ඉස්සරහා ඉඳලා ඉන්නකොට ඇත්තටම අපිට ශක්තියක්. අපිට ඒක මාර හයියක් දැනෙනවා විතර ඒක මට වගේම ඒක නෙවෙයි අපේ ගුරු ඒකේ ගුරු කියන මුත්තේ ඒකේ ඉන්නකොට ඒක යම්මක් තමයි. බොහෝ ස්තුතියි ශානිකා ගුරුතුමිය. අවසානයේ මේ අපි සමග රැඳී සිටලා අපිට හැමදාම දක්වන සහයෝගයට සියලුම දරුවන් වෙනුවෙන් සාධනෝපයෙන් වෙනුවෙන් මම උතුම්යට අපේ ගෞරවය සහ ස්තුතිය පුද කරනවා. ඒ වගේම අනුර මහතා අපි ආරාධනාවක් කළොත් කවදාවත් එන්නේ නැතුව ඉන්නේ එනවා. මම හිතන්නේ මම ආරාධිත අවුරුද්දක් 11 හරි 12 හරි කිව්වා. හැබැයි එයාලා හරි පුංචි ඉඳලා ඇති මේක පුංචි ළමයිගේ එකක් නේ. ඕකේ අපිට ගන්න දෙයක් නෑ. මේ ඔය පුංචි ළමයි නටන දිහා බලලා වැඩක් නෑ කියලා හිතනවාද වන්දනය කියලා මට හිතුණා. හැබැයි මෙතන වාඩි වෙලා හිටපුවා දැක්කා ලයිව් කොන්සර්ට් එකකට වඩා මේ දරුවෝ කොච්චර ලස්සනද ඔවුන්ගේ ඉදිරිපත් කිරීමට ආද කියලා ඔබ දුන්නේ ඇයිද මෙතන වාඩි වෙලා ඉන්න එක ඔවුන්ට ලොකු ශක්තියක්. ඔවුන් ඔයාලව බුලත්තට තියලා පිළිගන්න සැලසෙන්නේ ඊයේ කරා. ඒ කවුද කිසි පිළිගන්නේ කාර්යද කිසි බුලත් දෙන්නෝනේ. ඒකවල කවුරු හරි මම ඉන්න කීප දෙනාට කියන්නේ කවුරු හරි වලට ආරාධනාවක් කරොත් ප්‍රතික්ෂේප කරනවා නම් ඒ උත්සවයට හරි කරන්න. එන්න බැහැ කියන එක දෙන්නට නැත්නම් ඒ උත්සවයේ සංවිධානය කරන අය ඉතාම අපහසුතාවයකටපත් වෙනවා. ඔවුන්ගේ මූල ආරම්භයම මොකද අවුට් කරනවා. ඒ නිසා මම එහෙම සිද්ධියක් නෑ මට හැබැයි මගේ අරමුණ තමයි ශානිකා ඉදිරියට හදාම කියනවා. කවන්නේ දෙයක් එකිනෙක ඉඳලා වාග්වැඩ කරගෙන යන්නේ කියලා. ඇත්තටම ඒක මට ලොකු හරියක් වෙනවා හැම වෙලේම. ඉතින් ස්තුතියි අනුර මහත්තයා ඔක්කොමලට පැමිණීම ගැන. ඒ වගේම සීල සර් අපිට අම්මාගේ සර් කියනවා ආදරයට තිබෙන මල්ලි කියනවා. ඉතින් මම හිතන්නේ කිව්වත් එදා ඉඳන් අපිට ලොකු හරියක් වුණා. යාට තිබුණේ පරිසරය ගැන, මේ ළමයි ගැන, අපි කරන දේවල් ගැන ලොකු හැඟීමක්. එයා හැමතිස්සෙම අපි කරන දේ අගය කරා. විශ්වාස හොඳට කරා. මේ නියමයි. ඔය කොහොමද කරන්නේ? ඇත්තටම මම කියන්නේ අපේ කාලේ ගුරුවරයෙක් ඒ රැකනගීම ඇත්ත කියන මට කියන්න වචන නැහැ. ඉතින් ඒක අපේ ලොකු මොටිවේෂන් කියන්නේ. එහෙම කියනවා හදවතට. අපිට මේකට රස්සායන පරියක් හම්බෙන්නේ. ඒ වගේ අපිට ලැබෙන්නේ එච්චරයි. අපේ තියෙන ආදරය ගෞරවය විතරයි. තියෙන ගුරුතුමා ස්තුතිවලදී එයාට ගොඩක් ස්තුතියි. ශබ්ද අපේ ආරාධනාවත් එක්ක වගේම මට හැමදාම ඉන්දිකපති විචාරය සඳහා උදව් කරනවට. ඊළඟට දෙමව්පියන් තමයි ඔයාලට අසල ටීම් එකක් දුන්නේ. ඒ වගේම දරුවන්ගේ කැමරේට ඇස්තිකලේ දෙමව්පියෝ මාර විදිහට මහන්සි වුණා. මම හිතන්නේ එයාලට මේක නිකන් වගුල් ගෙදරක්. කුංචි දරුවාගේ ස්ටේජ් එකේ නටනවා කියන්නේ එයාලගේ කුංචි වගුල් ගයක් වගේ. එයාලා ගිහිල්ලා ලස්සනට සැරසලා දීප සාරිය ගන්නවා නේද? එහෙම කියලා සාරිය අඳලා ලස්සනට සැරසලා තමන්ගේ දරුවාගේ දස්කම් බලන්න එනවා. මම හිතන්නේ මාර වටිනවා. මම හිතන්නේ මට ඕනේ සමාජයක් විදිහට ඔයාලට එක දෙන්න තාත්තා එනවා, අම්මා එනවා, ආච්චි අම්මා එනවා. කවුරු හැමෝම ඇවිල්ලා දරුවාගේ කරමින් එයාලා මේ ස්ටේජ් එකේ කතා කරන එක අගය කරනවා. ඉතින් මෙතන ලස්සනට හෝල් එක කරපේ මගේ දෙමව්පියෝ. අයිඩියා තුන්වෙනි විතරයි හෝල් එක මේ විදිහට සලකන්න ඕන. මම ටික හදලා යුවා ටීචර් මේ ලස්සනයිද මේ හොඳයිද කුංචි පාපුතාරම දෙන්න දුන්නා ඉතින් හිටියා. හැබැයි මේ බත්ති ගෙනලා මම දැක්කා මේ කට්ටිය කනවා. එහෙනම් කාලේ තමයි මෙච්චර ලස්සනට ඔයාලට මේ ලස්සන සැලකිලියක් කරලා තියෙන්නේ. ඉතින්
හැමදාම ගොඩක් ස්තුතියි. සමහරවිට කීප කොටස් ඇරත් වෙනවා. ඒ ආදරේ වගේම අපි කරන වැඩේ සාර්ථකව හරියට කරන්න නැත්නම් කීප ගීතේ ඔයාලට ලොකු කරුණාවක් සහ ආදරයක් තියෙනවා. ඉතින් කෝල් එක සරසුදු දෙමෝපියන්ට සංග්‍රහ කටයුතු සූදානම් කරපු දෙමෝපියන්ට ස්ටේජ් එක සරසුදු දෙමෝපියන්ට රයිට් සඳහා සහයෝගය ලබා දුන්නු දෙමෝපියන්ට දෙවියන් ස්තුතියි. එවැගේම දන්නවා ලස්සන පරිසරයක සුන්දර පරිසරයක අපේ කරපාසල තියෙන්නේ වඩා පිටව සිද්ධ කරන්න අපි ලොකු උදයක් වැය කරනවා. මම කියන්නේ එකපාරකට අපිට 1500ක් වුණා එක සම්පූර්ණ වැඩක් කපන්න. ඉතින් ඒ වගේ වාරයකට අපි කීපයක් කරනවා කපන්න. ඉතින් ඒ ඔක්කොම සහයෝගය දෙන්නේ මේ කුංචි කරන්නේ දෙවෝපියෝ. ඉතින් ඔයාලා තමයි මගේ එක අතක් මගේ ශක්තිය. ඉතින් ඒ නිසා ඔයාලා හැමදාම මම හිතනවා අපේ ශක්තියක් වෙයි කියලා. හැබැයි මම ඒකට ඔයාලට ලොකු වටිනාකමක් දීලා වාදිකාරු අවමානස්තරට හදන්නේ තමයි මගේ පරමාර්ථය. ඉතින් ගොඩක් ස්තුතියි දෙමෝපියනි ඔබට. ඒ වගේම මම දැන් අවුරුදු 3 අවුරුද්දද? අවුරුදු 3ක් තිස්සේ අපේ අමිලා මහත්මිය අපිට මොනවාද සතනෙන් ඒ ඔඩියන්ස් එක ලස්සනට තියාගන්නවා. මම හැමදාම කතා කරලා කියනවා මේ අපේ කොන්සර්ට් එක තියෙනවා. හරි ටීචර් මට උදේ වැඩක් තියෙනවා. මම ඒක දාලා කොහොමද ටීචර් එක කරලා දෙනවා කියනවා. ඊට පස්සේ මේ ඒකවල මට ඉතින් අර හිතෙන පොඩි පිටයක් එනවා. හරි වැඩේ එක කොටසක් වඩ ගියා කියලා. ඉතින් ඒ ශක්තියට ගොඩක් ස්තුතියි අම්මා මහත්මිය. ඒක මම හිතන්නේ අපි වැඩි ලොකු වටිනාකමක් තියෙනවා ඒ ඔයාලා ඇවිල්ලා අපිට කරන ඒ සේවය. ඊළඟට තිලක් මහත්මයා ශබ්ද විකාශන යන්ත්‍ර වලින් අපිට හැමදාම උදව් කරනවා. මම මාසික විතර කලින් කිව්වා මට සවුන්ඩ් ඕන ටිකක් අය කියලා. හරි ටීචර් හරි කවද්ද තියෙන්නේ දෙසැම්බර් මාසෙ එපා. මම කොරේ නවම්බර් පහළ තියෙන්නේ. හරි මම වාගේ සවුන්ඩ් ටික කරලා දෙනවා. එහෙම කියලා. මාසිකට කලින් කියපු ඉඳලා කොහොමද සතියක විතර ඉස්සරහම කතා කරවුවා. ටිකක් අය වැඩේ හරි නේද කියලා. සුතබ්බය කිව්ව මාසයක්ම මේ මතක් කරගෙන නැති ඉඳ හැබැයි අපෝ අයියෝ ටිකක් ඔයා ලබනවලු තිබ්බත් මට වාසියවත් මතකයි. මම ඒ වැඩේ ලෑස්ති කරලා තියෙන්නේ අසනීප තත්ත්වෙට තියා. හැබැයි ඔයාලට මම පුතා වෙනවා හරි වගේ වැඩේ කරනවා කියලා මට පොරොන්දු වෙලා මේ ඔයාලට කෑ ගහලා කතා කරන්නේ ඒ ශබ්ද විකාශන යන්ත්‍රවලින්. ඉතින් ඒකට සහාය දෙන්නේ පුතා මේ ආශිෂේ. ඉතින් දෙවියන් ස්තුතියි පුතේ ඔබට ඔබගේ පියාට. ඊළඟට මම හිතන්නේ අපේ රුගත කිරීමේ අංශ වලදී මේ දෙවියන් වහන්සේ සහාය දෙන්නේ කතා කරලා කිව්වම අහන්න කිසි වැඩක් නැහැ. මම ඒක බලන දේශනයක් කියලා බැලුවා. මම ඒ වැඩේ උදේ කරලා දෙනවා. ඉතින් අපේ ලොකු අර කුරුදෙන්නේ කවදාද බලන්න එහෙම විතරකට තියෙන්නේ ඔබ කුරුදල කරලා දෙන වීඩියෝස් එක තමයි. මෙයාලා කවදාද දවසක ලොකු වෙලා YouTube එක බලනකොට මේ මම පුංචි කාලේ නඩුව එක මේ මම පුංචි කාලේ කියලා කුට්ටියක් තමයි ඔබගේ වීඩියෝ එක බලලා. ඒක ඔබ ආයතනයේ මුදලට වඩා මම හිතන්නේ ලොකු ආත්ම තෘප්තියක් ලැබෙනවා ඔබට. ඉතින් දෙවියන් ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාලට ඒ ඔබගේ සහයෝගය ඒ පුතාට. ඊළඟට ඔයාලට පේනවා ඇති පෞල් සිල්ලා පෙරපාසලේ පිටිදිව වෙනස් වෙලා තියෙනවා. එයා පැත්තේ සුදු පාට ගාලා චිත්‍ර ටිකක් හදලා තියෙනවා. පොඩි වෙනස්කම් ගොඩාක් කරලා තියෙනවා. එළියේ ඉතින් ඒ සඳහා මට සහාය දුන්නා අයෝනා ගුරුතුමෙක් ගිහින්නේ. එයා මුළු චිත්‍ර ටිකම ඇඳලා පාට කරලා දුන්නා. ඔයාලට පේනවා මේ ස්ටේජ් එකේ ඉන්න මාළු ටික. අපිට ඕන කරලා තිබ්බ ස්ටේජ් එකේ මාළු ටැක්ටි එක කට්ටිය නටනවා වගේ පෙන්නන්න. ඉතින් මම හිතනවා ඒ අයිඩියා එක හරි කියලා දන්නේ මේ උඩ කැරියා ඊට මාළු ටැංකියක් කියලා තමයි අදහසෙන් තමයි අපි මේ මාළු ටැංකිය වගේ මේක හැදුවේ. ඉතින් ඒ මාළු ටික ඔක්කොම පාට කරේ ඒ ටිකේ චිත්‍රණය කරලා දුන්නේ ඒ දියණිය ඔබට බෙහෙත් ස්තුතියි ඔබගේ අනාගත බලාපොරොත්තු සාර්ථකව සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා දැක්කා ස්ටේජ් එකේ
පොඩි අඩි කියලා අපේ පැටව නටනවා. ඉතින් ඒකට මට සහයෝගය දුන්නා තිසරා කුරුපිටිය ප්‍රස්තාවක් කරනවා ඊළඟට කැම්පස් යනවා ඒ අතරතුරේ කතා කරලා උත්තේ මට ටිකක් හදලා දෙන්න ඕන පුළුවන්ද ඉතින් කෙරෙන්න පොඩ්ඩක් හදලා දෙන්න පුළුවන්ද කියලා හරි ටීචර් මම ඇවිල්ලා කරලා දෙන්නම් එහෙම කියලා මම හිතන්නේ ඒක ස්ටෙප් එක දාලා දුන්නා ඊට පස්සේ අපි ට්‍රේනින් කරගෙන ගියා ඉතින් දීනියෝ ඔබට උදේට ස්තුතියි ඔබේ ඉදිරි අනාගතේ බලාපොරොත්තු හිතන ආකාරයෙන්ම ඉස්පිරිත වෙලා සරපණාරි සාර්ථක වෙනවා කියලා පාවුල් සිනාතර පස්සේ දුන්නා මොචරෝනි මම ඒ ප්‍රාර්ථනාව ඔබට කරනවා ඒ වගේම මගේ දිවිය සංගීතා එයා හමුදාරටම ඊළඟට තිබුණු නඩු හැම එකම ඇවිල්ලා ස්ටෙප් එක දාලා ගම්පහ දැරිවේ ඉඳන් ඇවිල්ලා අයියෝගම්මේ මට පන්ති අයියෝගම්මේ නම් ඉස්කෝලේ යනවා කොහොම කියලා ඒක කොහොමරි ඒක කරලා දෙනවා වෙන්නේ ඉඳන් එනවා ඉතින් ඒක ක්ලාස් ස්ටාර්ට් කරගෙන ඇවිල්ලා මට ලොකු අම්මගෙන් ඒක කරලා දුන්නානේ සංගීතා දියුණුනි පාවිච්චියට පස්සේ දරුවන්ට තමන් කියන්නේ ඔබට දෙවියන් ස්තුතියක් වෙනවා ඔබගේ සිතු පැතුම් එසම සිදුකේනවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම ධම්මපද කුතුහලය හැබැයි මෙතනට ඇවිල්ලා බලන් ඉඳලා හරියන්නේ ඇත්තටම මට ලොකු හයියක් මම මගේ ධම්මපද සෙට් එක ඇවිල්ලා තියෙනවා හරියට දෙන්නම් කියන්නේ පන්ති තිබ්බා අනිත් පිට ඇයිඩල් කකුදා වෙනවා කියලා හදුවම හරි ටීචර් මම එන්න මේ ක්ලාස් එක කට් කරගෙන තමයි මම හිතන්නේ ආවේ ඉතින් දීනිනේ ගොඩක් දෙන්න ස්තුතියි ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම හිතන්නේ කියන්න ඕන හැමෝම කිව්වා කියලා කාගේ හරි නමක් කියුනේ නැත්නම් ස්තුති කරන ඒ වගේම ලොකු දෙයක් තව පොඩේ අමතක වෙනවා මේ මගේ ටීචර්ස්ලා දෙන්නා ඒ සහෝදරියලා මට වැඩ කරලා දෙන්නේ ඔවුන් අවුත් කියලා දැම්මෝ ඒ නිසා ඔවුන් දෙන්නා මට මාර සහයෝගයක් දෙනවා ඩිප්ලෝමා දාලි ගුරුතුමියක් කෙනෙක් ගුරුතුමියක් ප්‍රකාශනය කරනකෝ පරිපූර්ණ දෙන්නා ඉතින් සමාජිකාවට ටීචර් ආවනවා මේක මෙන්න නෙමෙයි කියලා හැබැයි තරහා කරනවා මට මේක ඕන කිව්වම කොහොමද කියලා දෙනවා ඉතින් ඔහොම පුහුණු කරගෙන තවකට හොඳ ප්‍රොෆිටි වගේ ටීචර් කෙනෙක් හදන්න තමයි මට ඕනේ මම ඒක වැඩ කරන අය එයා ලොකු සහයෝගයක් දුන්නා ඊට පස්සේ ස්ටේජ් එකේ ඉඳලා ආයිෂා ගුරුතුමිය ආයලා ගුරුතුමිය දෙවියන් ඔබතුමියන් දෙපළට ස්තුතියි අපේ මොවුන් මගේ දරුවන් මගේ හැමදාම ගොඩක් ආදරෙයි දෙන සහයෝගයට ඉදිරියටත් අපි මේ විදිහට හොඳට වැඩ කරමු කියලා මම යෝජනා කරනවා එහෙනම් මම දන්නවා දැන් කියනවා හරියට අමාරුයි කියලා හැබැයි අමු කියනවා කරන්න ලස්සනයි කියලා ආගෙ දුරෝ එදින දවල්ටනේ පාලුවක් නැතිවෙන්නේ ආගෙ නවරතේදී ඔකේ හැමෝටම දෙමෝපියන්ට අම්මලාට මම ස්තුති කරනවා කියලා කවුරුහරි ඒ හැමෝටම මම ස්තුති වන්දනා මෙච්චර සාර්ථක මම හිතන්නේ සාර්ථක සතුටුයි අසතුටක් නෑ මම හිතනවා මම අපේ බලාපොරොත්තු විදිහට මට දැන් ටික කරගන්න පුළුවන් කියලා ඉතින් ඒවිම ස්තුති වන්දනා හැමෝටම ඔයාලා සංවිධා දින අපි පෙරපාසල පවත්වන්නේ නැහැ. අනිවාර්යයෙන්ම දින පෙරපාසල පවත්වනවා. සංවිධා දින සංවිධා දෙමෝපිය පැමිණෙන්නේ කලබල වෙලා දුවන්න එපා. ඔයාලා අපිට ගන්නවා අපේ හෙල්ට් එක ගන්න ලබාගෙන තින්නේ. ඒ ඇඳුම් නියමිත අයවන ටීචර් බාර දෙන්න හැම කොටසක්ම නැත්නම් ඔයාලට අපි උදව් සිද්ධ වෙයි. ඒ නිසා ඒ ඇඳුම් අදාළ කරනට බාර දෙන්න. තාම අත වෙලක් නැහැ. ඒ වෙලාව ලොකු කලබලයකින් දුවන්න නැත්නම් එපා. කුඩු ටිකක් කරලා ලස්සනට පැත්තකින් තියන්න. අපි මුණ ආරම්භයේ මෙන්න අවසානයේ ලස්සනට පිළිවෙල කරපුවාම මාගේ දෙමෝපියෝ බලන් ඉන්න ඇයිද වාගේ දෙමෝපියෝ හරිම ප්‍රියකරුක බොහොම හොඳ දෙමෝපිය විසක් වාඩ ලැබෙලා ඉන්නවා කියලා. එහෙනම් අමෝඩම
බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි. සියලු දෙනාගේම බලාපොරොත්තු ඒ විදිහටම සිදු වෙනවා කියලා ප්‍රාර්ථනා කරමි. මම ඉන්නවා බොහොම ස්තුතියි.